ආයිබෝවන් සුබ දවසක් හැමෝටම පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි හදන්නේ. ඒ මොකද මැච් බලනවා මේ දවස්වල හැමෝම. ඒ මොකද බලන අයට බලන් ඉන්නමත් නෙවෙයි. ඒ හරහා ගානක් පාගන්න පුළුවන් දෙයක් ගැන තමයි මම මේ අද කියන්නේ. ඒ මොකද සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර මැච් එකක් සෙල්ලම් කරනකොට ඒ හරහා ඔයාලට දිනන්නේ කවුද පරදින්නේ කවුද කියලා ඇත්තටම දැනෙනවා එක බලන් ඉන්න ඔයාලට. එතකොට ඒ දකින්නකොට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඒ හරහා මුදලක් උපය ගන්න. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේ මැච් එක බලන අතරතුර ගොඩාක් දුරට මේ සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක් කොච්චර දැන් ඕවරේට ලකුණු සාමාන්‍යයෙන් කීයක් ලකුණු 10ට වැඩි වෙයිද 20ට අඩු වෙයිද කියන දේ දැනෙනවනේ. ඒ හරහා ඔයාලට ඔට්ටුවක් දාන්න ඊළඟට අවුට් වෙන කෙනා වුණත් ඔයාලට පැහැදිලිව ඒක බලලා අනිවාර්යෙන්ම ඔට්ටුවක් දාගන්න පුළුවන්. ලෝකේ මේ ඕනම ක්‍රීඩාවක් හැම ක්‍රීඩාවක්ම ඒ 1/1 සයිඩ් එක හරහා තියෙනවා. එතකොට ඒක විතරක්ම නෙමෙයි. එතකොට ගේම් සයිඩ් එකකුත් තියෙනවා. ඔයාලට ඒ ගේම් ඕනම ගේම් එකක් තෝරගෙන සාමාන්‍ය ඔන්ලයින් හරහා මුදලක් උපය ගන්න පුළුවන් ආකාරයක් තමයි මම මේ පැහැදිලි කරේ. එතකොට ඒකට අපි කොහොමද ඒක හදාගන්නේ? ඔයාලට මේකෙන් කරන්න පුළුවන් වෙන්නේ ගොඩාක් දුරට මේ 1/1 account එක හදාගන්න. ඒ හරහා අපෙන් සහයෝගය ලබා ගන්න දන්නේ නැත්නම් ඒ මොකද මේ ඒ හරහා කොහොමද 1/1 account එක හදලා ඒකෙන් කොහොමද ඔට්ටුවක් දාගන්නේ? කියන්නේ කොහොමද ඩිපොසිට් එකක් කරගන්නේ? විඩ්‍රෝල් එකක් කොහොමද ගන්නෙ? සමහරක් දන්නේ නැහැ ඇත්තටම. ඒ හින්දා ඒ හරහා අපේ උපදෙස් ගන්න. එතකොට සාමාන්‍යයෙන් ඒ ඇප් එක හදලා ඔයාලට සාමාන්‍යයෙන් මේ කම්පැනි හරහා බෝනස් එකක් දෙනවා. ඒ මොකද ඒ බෝනස් එක ලැබෙන්න නම් අනිවාර්යෙන්ම ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා. ඒ ප්‍රොමෝ කෝඩ් එක ඔයාලගේ ඇප් එක හදලා භාවිතා කරපුවාම සාමාන්‍ය ඩබල් මේ බෝනස් එකක් හම්බ වෙනවා. 1/1 කම්පැනි හරහා ඔයාලට සාමාන්‍යයෙන් පැති දෙකක් තියෙනවා. ඒ මොකද එකක් ලෝකේ තියෙන ඕනම ක්‍රීඩාවක් ඔයාලට ඒ සයිඩ් එකෙන් ඒ පැත්තෙන් ඔයාලට දෙයක් කරගන්න පුළුවන්. අනිත් සයිඩ් එක තමයි ගේම් සයිඩ් එක. එතකොට සාමාන්‍යයෙන් ඔය පැති දෙකෙන්ම ඔයාලට මුදලක් හොයාගන්න පුළුවන් ආකාරය තමයි 1/1 හරහා අපිට කියන්න තියෙන්නේ. ඒ දැනුවත් කිරීම ගොඩාක් දුරට ඔයාලට මේ විශ්වාසය දෙන්න පුළුවන් වගකීමෙන් අපි කතා කරන්නේ. අපි ගොඩාක් අය ඒ කියන්නේ දවසපතා අපි ඒක ගොඩාක් දුරට විඳිනවා, දකිනවා, ඇහෙනවා. ඒ මොකද අපි ගොඩාක් දුරට කරන්නේ විශ්වාසය කියන දේ අංක 1ට තියලා මිනිස්සෙකුට දවසින් දවස දෙයක් කරගන්න, දෙයක් මුදලක් අතට එන ආකාරයක් තමයි මම මේ පැහැදිලි කරේ. ඒ මොකද ඒ හරහා ඔයාලට වගකීමක් තියෙන්න ඕනේ. එතකොට ඒ වගකීම කොතනින්ද පටන් ගන්නෙ? මේ අපේ විශ්වාසය කොහොමද දෙන්නේ? මං කිව්වට බෑනේ. ඒ දේ ඔයාලා බලන්න ඕනේ. ඔයාලගේ විශ්වාසය තහවුරු කරගන්න ඕනේ. ඒක කරගන්නවා නම් අපේ නම්බර් එක දාලා තියෙනවා. ඒ හරහා ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ගෲප් එකට ජොයින් වෙන්න. මේ සයිට් එක